ඉතින් කොහොමද ඔයාලට පොඩ දවසකින් එන්න බැරි වුණා. ඇත්තටම ගොඩක් කාර්යබහුලයි. ඒ වුණාට හරි පාළුවක් දැනුණා ඔයාලගේ කමෙන්ට් එකක් කියවන්නේ නැතුව channel එක පැත්තේ එන්නවත් හිතුන්නේ නැහැ ඇත්තම කතාව. ඉතින් 아무තු වැස්සක් බලලා ඉවර වුණාට අපිට ඒ ගැන ලොකු කතා බහක් කරන්න බැරි වුණ නිසා මම අද ඒ ගැන මම පොරොන්දුවකුත් වුණානේ ඔයාලට 아무තු වැස්සක් ලියන්න පාදක වුණ සිදුවීම සහ නම කතාවේ නම හැදුන හැටි කියනවා කියලා. ඒ ටික කියන්න තමා අද ආවේ. ඇත්තටම 아무තු වැස්සක් කතාව නිර්මාණයට පාදක වුණ වස්තු බීජය තමා මීට ටික කාලයකට කලින් ඇත්තටම මේක මේ ෆ්ලයිට් එකකදී මම දැකපු සිද්ධියක්. ඇත්තටම අර එක මේ මම ජීවිතේ පළවෙනි වතාවට තමා ඒ ගේ කපල් එකක් දැක්කේ ෆ්ලයිට් එකේදී. මේක තායිලන්ත ඉඳලා ලංකාවට එනකොට කෙටියෙන් කියන්නම්කෝ විස්තරේ. හෙදෙන්න අග්නිදිග ආසියාතික පෙනුමක් තිබුණ දෙන්නෙක් එක්කෙනෙක් නපුරු පාටයි. ටැටු එකක් එහෙම ටිකක් ලොකු ටැටු එකක් තිබුණා අතේ කරාබුවක් දාලා. හැබැයි එයා තමයි ගොඩක්ම හැන්සන්. අනිත් එක්කෙනා අර මේ කොරියන් කතාවල ඉන්නේ අර සීනි බෝල පාට කොරියන් ෆෑන්ස්ලාට කේන්තියයි දන්නේ මට එකපාරට හිතුණ විදිය. හැබැයි ඉතින් එයා හරි මේ සීනි බෝල පාට කොල්ල හරිම අහිංසකයි. සහ මේ ගොඩක් අර මිත්‍රශීලී ගතියක් තිබුණා. ඉතින් මේක ජීවිතේ පළවෙනි වතාවටනේ මෙහෙම දෙන්නෙක් ගැන ලංකාවේ එහෙම අය හිටියට ප්‍රසිද්ධිය දකින්න නැහැනේ ලේසියි. ඉතින් මට මේක මේ ලැජ්ජාවෙන් උනොච්චු කරන්න ඕනේ. මට මේ වෙන වැඩක් තිබ්බේ නෑ. මම මේ දෙන්න දිහාම බැලුවා. අපිට මේ සමාන්තරව තිස්බ ආසනේ තමයි ඒගොල්ලෝ ආදී උනේ. තව ඒ අතරේ අපිට පොඩි දෙයක් වෙලා තිබ්බා. අපිට සීට් එක අපි දෙන්නට එතකොට බබා පොඩි යාට දෙනම සීට් එකක් රිසර්ව් වෙන්නේ. මටයි හස්බන්ඩ්ටයි අර ෆ්ලයිට් එකේ මැද පේලියේ සීට් එකක් තමයි හම්බුනේ. ඉතින් බබාත් එක්ක හරි අමාරුයි එතන ඉන්න. ඒ හින්දා මං හස්බන්ඩ්ට මුලින්ම අපි ඇතුළට එනකොට අර එහා පැත්තේ සීට් එකේ කවුරුත් හිටියේ නැහැ. මම හස්බන්ඩ් කිව්වා මේ කවුරු හරි එහා සීට් එකට එන දෙන්නට කපල් එකක් නැතුව වෙන කවුරු හරි ආවොත් අපි සීට් මාරු කරගන්න කතා කරමු කියලා. සාමාන්‍යයෙන් එකට යන කපල් එකක් එහෙම මාරු වෙන්න කැමති නෑනේ. ඒ හින්දා තමයි එහෙම කතා වුනේ. ඊට පස්සේ ඔන්න දැක්ක ටිකකින් බොයිස්ලා දෙන්නෙක් එනවා. ඊට පස්සේ මට දැන් හරි සතුටුයි. මේ කපල් එකක් නෙවෙයි නිකම් මේ බොයිස්ලා දෙන්නෙක්නේ කියලා මම හස්බන්ඩ්ටත් කිව්වා අවුලක් නෑ අපිට සීට් මාරු කරගන්න පුළුවන් වෙයි. අයිනේ සීට් එක ගන්න මට සෑහෙන උවමනාවක් තිබ්බා. ඉතින් අපේ එක්කෙනා ඔන්න නැග්ගීටලා ගිහිල්ලා අර මුලින්ම අර සීනි බෝල පාට කොල්ල තමයි ඉස්සරහින් ආවේ. එතනට මෙයා නැගිටලා ගිහලා පොඩ්ඩක් hina වෙනකොට අර නපුරු පාට හැන්සම් කොල්ල අපේ එක්කෙනාට රැව්වරැවිලා හරියට නිකන් අර කෙල්ලෙක්ට තව කොල්ලෙක් ලයින් දානකොට ඒ කොල්ල කරනවා වගේ අර කොල්ලයි කරට හත් දාලා තුරුල් කරගෙන ටක් ගාලා මේ දෙන්න වාඩි වුණා සීට් එකේ. ඊට පස්සේ අපි නෝනත් කුළුටු කරන් ඇවිල්ලා මට කිව්වා ඒ දෙන්නත් කපල් එකක්ම තමයි ආයි සීට් මාරු කරන්න අහලා වැඩක් නෑ කියලා. ඔන්න ඒ වෙලාවේ තමයි දැන් මට මේ කවුද කියලා මින්තරුනේ. මම දැන් බලනවා ඒ පැත්ත. ඉතින් අර මේ අපේ හස්බන්ඩ් හැමතිස්සෙම මට එකෙන් උපදෙස් දෙනවා ටිකක් අර වැදගත් විදියට හැසිරෙන්න. ඔය ලදරු ගති හැමතිස්සෙම ප්‍රදර්ශනය කරන්න එපා. ඒවා ගෙදරදී නම් තව කමන්නේ එළියේදී ටිකක් ඉන්න වැදගත් විදියට වයසට ගැලපෙන්න කියලා. මේ එයාට දැන් එයා දන්න ඕක කොච්චර කිව්වත් වැඩක් නැහැ කියලා. ඒ වුණාට එයා අත්හරින්නේ නැහැ. උත්සාහවන්තයා ජයගනී කියලා එයා ඒකට උත්සාහ කරනවා පුළුවන් තරම්. තියාය වෙලෙත් මට කොහොම බලන් ඉන්න එපා හරි කැතයි එහෙම බලන්නේ කියලා. ඒ වුණාට ඉතින් මගේ අර පුරුද්ද එහෙමයි. කුතුහලයෙන් බලන්න තියෙන දෙයක් දැක්කහම මං හරි ආසයි. එහෙම නොදැක්ක දෙයක් අලුත් දේවල් ගැන දැනගන්න. ඉතින් මට ඕක ඔය උපදෙස් එච්චර මං ඔලුවට ගත්තේ නෑ. එයාට මං ඉතින්
කිව්වා මේ ඉතින් මන් දැකලා නෑනේ මෙහෙම දෙයක්. පොඩ්ඩක් බැලුවහම මොකද කියලා. ඉතින් එයා ඉතින් කිව්වා වැඩක් නෑ මම මොන්ටිසෝරි ගතිය අරින්න බෑ කියලා. එයා හිතින් පොඩ්ඩක් සීට් එකට හේතු වෙලා එයා මට උපදෙස් දෙන එක නවත්තලා හිටියා. මේ ඇත්තටම ඉතින් දැන් මට පේනවා අර සාමාන්‍යයෙන් කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉන්නවටත් වැඩිය හරිම ප්‍රේමණීය විදිහට තමයි දෙන්න හිටියේ. මේ මට හැබැයි දැක්කාම හිතුණා අර නපුරු පාට එක අනිකට සෑහෙන ආදරේ කියලා ඒ හිටියේ ඉරියව්වෙම. නපුරු එක අයිනේ හිටියා නපුරු පාට එක. මට පැරලල් වාඩි වුණේ අර සීනිබෝල පාට කොල්ලා. ඉතින් ඇත්තටම මේ මං මේක මේ සිද්ධිය වෙලා දැන් ටික කාලයක් කියන්නේ අපේ දුවටත් අවුරුදු දෙකක්වත් නැති කාලෙදි. ඉතින් දැන් තරම්වත් මමත් පරිණත නෑනේ වයසෙනුත් අඩුයි. ඉතින් මම දැන් උනාට මට දැන් හිතෙනවා නේ අපොයි කියලාත් හිතෙනවා දැක්කහම. ඉතින් මේක ටිකක් අමුතු සිද්ධියක් නේ. හින්දා මං ඉතින් වෙනකොට හොරෙන් බැලුවා. කොහොම හරි ඉතින් දැන් අපි මේ ප්‍රේ ෆ්ලයි කරේ ලංකාවට එන්න. ඉතින් කෑම බීම ඔක්කොම ඉවර වෙලා හුඩුගුවනට එනකොට ඉතින් භාගයක් නිදි. අපේ දෝනි මගේ අතේ හිටියේ. එයා ෆ්ලයිට් එකට එනකොටම එයා නිින්දේ හිටියේ. මේ ඊට පස්සේ ඉතින් ටිකකින් මම දැක්කා හස්බන්ඩ්ටත් නිින්ද ගිහිල්ලා. ඇත්තටම එයා හරි ටයර්ඩ් වෙලා හිටියේ. මොකද අපි ගොඩක් වෙලා එදා මේ එයාපෝට් එකේ හිටියා. ඒ කාලෙම මේ බබාව බලාගත්ත එයා. එතකොට අර දුවන්න පටන් ගත්ත වයසනේ පොඩි එක්කෙනා. ඉතින් එයා පස්සෙන් දුවන්න ඕන. මොකද මට ඒ වෙලාව වෙන වැඩ තිබුණේ. මට පිටින් සාමාන්‍ය පුරුද්දක් තියෙනවා මේ ඩියුටි ෆ්‍රී එක පැත්තේ ගිහිල්ලා මේ සාම්පල් චොක්ලට් එහෙම තියෙනවනේ. බොවත් ඉතින් පොඩ්ඩක් රස බල ඇවිද වින්ඩෝ shopping පාරක් තාලා ඉන්න වෙලාවේ අර බබා එක දඟල ඇත්තට මෙයාට හරි ටයර්ඩ්. එයාත් බබත් එක්කම බබත් නෙදි එයාත් නෙදි. මට තමයි ඉතින් මට දැන් මේ ළමයා අතේ තියන් මට නිදිමතක් නැතුව නෙවෙයි නිදියෙන්න බැහැනේ. ඉතින් ඒ වුණාට මුළු ගුවන් යානෙම මේ නිින්ද ගිහින් මේ ෆයිලට් නිදි නෑ. එයා නිදාගත්තනම් මට අද ලියන්න වෙන්නේ මේ කොහොම හරි හස්බන්ඩ් මට ඒ වෙලාවේ ආව ගාමකෝ ඔක්කොම තියෙන බෑග්ස් ටික උඩට දාමු කියලා. අතේ තිබ්බ පොද බබා එක්ක යද්දි මම පොඩි බෑග් දෙක තුනක්ම අතේ තියාන් හිටියා. ඒ වුණාට ඉතින් මට මං ඒකට කැමති වුණේ නෑ. මොකද බබා හදිස්සිය හැරුණොත් එයාට ඕනේ කියලා හිතන දේවල් නේ තිබ්බේ මගේ අතේ. එතකොට ආයි මෙයා නැගිටලා අරක උඩින් අරන් දීලා ඔක මහා කරදරයිනේ. ඉතින් මං ඔන්නයි තියාගන්නම් කියලා මගේ අතේ තිබ්බා. එයාගේ අර වතුර පොඩි එක්කෙනාගේ බෝතලේ ගෙනියන්න දෙනවා. ඒකයි තව චුටි එයාට හදාගත්ත කෑම රෙදි කෑලි ඕනේ වෙයි කියලා හිතන ඔයගේ දේවල් මේ පැම්පස් තියෙන ඒවා තමයි තිබ්බේ බෑග් එකේ. ඉතින් මේ මම ඇත්තම කතාව ඉතින් මම පඬිතකමට නෑ අතේ තියාගන්නම්කොට දැන් ළමයාත් අතේ අර බඩු තියෙන බෑග් එකකුත් අතේ මන්ට හරීම අපහසුතාවයකින් හිටියේ. ඔක තේරුනේ නැහැනේ මුලින් කියද්දි. කොමාරි බබාගේ පිලෝ එකකුත් අතේ තිබ්බා. ඉස්සෙල්ලම මේ ඔන්න ටිකක් උඩුකුවනේ දැන් අපි ඉන්නේ. එකපාරට මගේ අතේ තිබ්බ පිලෝ එකක් වැටුණා. දැන් ඉතින් ළමයා අතේ තියාගෙන මට නැවිලා ගන්නත් බෑ. මම බැලුවා කවුරු හරි ඉන්නවද මේ ඇසිස්ටන්ට් කෙනෙක් කවුරුත් නැහැ. ඒගොල්ලොත් හිටියේ නෑ. ඉතින් මං ඔහේ මට දැන් කේන්ති ඔරෝගෙන ඉන්නකොට මං දැක්කානේ අර මට එහා පැත්තේ ඉන්න සීනි බෝල පාට කොල්ලා නිදි නෑ. ඒක දැනගත්තේ එයා ටක් ගාලා නැවිලා මට අරක ඇහින්දුනේ. පාර මං චුටේ පැත්ත බැලුවාම මේ ස්තුති කරලා ඒක අරගෙන අර මං දැක්ක අර අනිත් නපුරු පාට කොල්ලා නම් ගොරෝ නිදි. ඔන්න ටිකකින් ආයි මගේ අතේ තිබ්බ බබාගේ පොඩි ටෝයි එක. ඒක වැටුණා. ඊට පස්සේ එයා hina වෙලා ඔන්න ඒකත් අරගෙන මට දැන් එයා මගේ අත උඩින් සීට් එකෙන් තියෙන එක තමයි කරන්නේ. ඒකේ මට දැන් අත නිදහසුත් නෑනේ. ඒ ඇස්සේ ඔන්න මම පොරෝගෙන හිටියේ ෆ්ලයිට් එකේ සීතලයිනේ මම ෂෝල් එකක් දාන් හිටියේ ඒකත් වැටුණා.
ඊට පස්සේ ඒකත් අරන් දුන්නේ. ඕමෝ ඉතින් ඇත්තටම හරිම කරුණාවන්ත මිනිස්සෙක්. මුළු ගමන පැය 3ක් විතර තියෙනවා. මුළු ගමන පුරාවටම මගේ අතින් වැටෙන දේවල් අරන් දෙදී මට ඇත්තටම ලොකු උදව්වක් කළේ. මේ විතරනේ මට සමහරලාට දැන් මහ රෑනේ මට ඇස්පිය වෙනවා. එතකොට එයා සමහරට එයා ඇහැරිලා හිටියේ මේ නිසා දන්නේ මම මේ බබා වට්ට ගනී කියලා බයටද දන්නේ. එයා ටක් ගාලා අර සීටකට තට්ටුවක් දාලා මාව ඇහැරෙව දෙතුන් පාරක්ම ඒක වුණා ඉතින්. ඇත්තට මේක අවදානමන්නේ මට නින්ද යන එක බබත් අතේ තියා. කොහොමරි දැන් ගමන ඉවර වෙන්න කිට්ටුව පැය 2-3කට පස්සේ මේ ප්ලෑන් කරන්න කිට්ටු වෙද්දී ඔන්න හස්බන්ඩ් ඇහැරුණා. පස්සේ මං යාට කිව්වානේ මට අර එහා පැත්තේ ඉන්න බෝයි හරියට උදව් කළා මගේ අතින් මේ වැටුණා. එයා ඉතින් පොඩ අපේ හස්බන්ඩ් ටිකක් අර ඉරිසියා කාරෙක් කෙනෙක් සාමාන්‍යයෙන් එහෙම මං වෙන ලංකාවේදී එහෙම කිව්වනම් මෙයා ටිකක් මුණ අමුතු වෙනවා. හැබැයි ඒක ගණන් ගත්තේවත් නෑ. ඒක න උදව් කරාට කමන්නේ කියලා ඔහොම කිව්වා. ඊට පස්සේ වුණාට මම හිතන් හිටියේ දැන් මෙයා මට ගොඩක් උදව් කරා මම දැන් සීට් එකේ නැගිට ගමන් බහින්න කලින් මෙයාට තෑන්ක් කරන්න ඕනේ කියලා. හැබැයි ඒ වෙද්දී ආගේ අර නපුරු පාට හොඳ නිින්දේ හිටියේ නපුරු පාට නැහැරිලා. මං අරයා දිහා දැන් මං ඇත්තට මේ තෑන්ක් කරන්න හිතාගෙන බලනවනේ. බලන්න ගානේ මට ඔරවනවා. එතකොට අපේ හස්බන්ඩ් මගේ දිහා බල පොඩි නෝන්ඩේ හිනාවක් දානවා. කොහොමරි ඉතින් දැන් ප්ලෑන් කරාට පස්සේ අර මට උදව් කරපු කෙනා මගේ දිහා බලන්නේවත් නැතුව අන්න අරයාගේ ඇත්තේ එලිලා ගියා. මේ අර නපුරු එක්කෙනා මට යන්න කලින් අපව පොඩක් හැරිලා බලලා මගේ දිහා ඔරවල බලලා තමා ගියේ. ඉතින් මං හැදුවේ මේ ස්තුතියි කියන්න වෙන මොනවත් නේ අර සීනි බෝලයක් වගේ කොල්ලෙක්ට වෙන මොන අදහසක්ද ඉතින් අර කොල්ලට යා වගේ ඇති ඉතින් අපිට ඇතියාගේ යන්නේ නැහැනේ මේ ඒ වුණාට මට ඒක දැන් තරහයි මට මේ මර ඔරෝපු එක කේම්කි මොකද එහෙම කරන්න හේතුවක් නැහැනේ මම මේ වෙන අදහසකින් බැලුවේ මම මට කරපු උදව්වට තෑන්ක් කරන්නනේ ඔය තරහයි ඉතින් අර පිට කරගන්නත් බැරි වුණානේ බැනලා දැන් හස්බන්ඩ් එක කී බයින්නත් බෑ එයා hina වෙනවා මට ඔක මගේ හිතේ තිබ්බා ඔය හිතේ තිබ්බ සිතුවිල්ල තමයි අර නපුරු කොල්ලා තමයි මට දේවාන් විදියට හිතේ මැවුනේ ආදිශය කියලා ගොඩනැගුණේ අර මිත්‍රශීලී චරිතය තමයි. ඉතින් මට දැන් ඔක දැන් හිතෙනවානේ සරින් මං යාළුවෙක් එහෙමත් ගිහින් කිව්වා මෙහෙම කපල් එකක් හිටියානේ කියලා. ඒක හිතද්දි මට එක පාට ඉතින් මුන් දෙන්න දැන් මට අර ඔරෝපු වෙරවිල්ල දැක්කම මට හිතුනේ මුන් දෙන්න මැද්දට කෙල්ලෙක් ආවොත් කොහොම වේද කියලා මං දැන් හිතනවා. දැන් මේ වගේ අයට කිසිම ගෑනු කෙනෙක්ට ආදරේ හිතෙන්න බැරිද? ඔහොම ඉතින් හිත මං ඊට පස්සේ අතර මේ කතාව ලියන්න එක පටන් ගත්තාම මං ඒ පැත්ත හෙව්වා ගොඩක්. එහෙම විඳ තියෙන සම්භාවිතාව කොහොමද මේක නැචරල් වෙන වෙලාවල් තියෙනවා වෙන හේතු උපතින්ම වෙන පහු කාලීන වෙන ඇබියුස් දැන් මේ කතාවේ තියෙන චයිල්ඩ් ඇබියුස් නේ වගේ හේතු. ඔක්කොම හිත මම මට ඇත්තටම ඔළුවට ආවා කතාවක්. ඊට පස්සේ මට හැමදාම මාව ලියන්න මොටිවේට් කරන මගේ යාළුවා ඔයගොල්ලෝ දැන් එයාව දන්නවා හොඳට. ඒ කාලේ ලංකාවේ හිටියේ මම කිව්වා මගේ ඔළුවේ මෙහෙම කතාවක් මෙහෙම ප්ලොට් එකක් තියෙනවා කියලා ඔය සිද්ධියක් කියලා මම දැන් මං හිතන්නේ කතාව මන් දැන් ඒ වෙනකොට මේ කතාව ප්ලොට් එක ඔළුවට දාගෙන ඉවරයි කතාවක් හදලා ඉවරයි මං එතකොට මුළු කතාවම කිව්වා. සේ අහන් ඉඳලා මේ මට මේ පෝෂි කිව්වා මේක නම් හිට් එකක් කියලා. ඉතින් මම හිතුවේ නෑ එහෙම ඒ වුණාට මම ලිව්වා. ඔහොම තමයි අමුතු වැස්ස ලියුනේ. මං අධ්‍යාපනයට සම්බන්ධ ආයතනයක කලින් සේවය කළා. ඒ කාලේ ඉතින් අර පාසල් ආශ්‍රිතව සිදුවෙන ළමා ප්‍රයෝජන වගේ දේවල් හරියට අපිට ඉතින් වාර්තා වෙනවා කියන විනයකේ කටයුතු එහෙම ඒ තියෙන රිපෝට්ස් එහෙම කියවද්දි ඇත්තටම මේ මාර කලකිරීමක් දැනෙන සිදුවීම් තියෙනවා. කලකිරීමක් සහ දරුවෝ ගැන බයක්.
ඉතින් මේ මට ඒවා එහෙනකොටත් හිතුණා දැන් මේ හුඟක් දේවල් දෙමව්පියෝ දැනුවත් නැහැ සහ දෙමව්පියන්ට දරුවෝ මගහැරෙනකොට වෙන සිදුවීම් මේවා ගැන සමාජ දැනුවත් කරා නම් හොඳයි කියලා මට ඒ කාලේ හිතිලා තිබ්බට ඒ කාලේ ඇත්තට මම ලිව්වෙත් නැහැ මට පේජ් එකක් තිබුණෙත් නැහැ. දැන් මම ලියන්න පටන් ගත්ත කාලෙමත් මම ඕක නිකම්ම වාර්තාවක් නිකන් කැලලක් විදිහට ලිව්වනම් මෙහෙම ළමා ප්‍රයෝජනනවා මෙහෙම ඉස්කෝලවල එනවා. ඕක එකක් බහුතරයක් ඕක කියවන්නෙත් නෑ කියෙව්වත් ඔලුවට ගන්න අනිත් පැත්තෙන් මට එක එක ප්‍රශ්න එන්න පුළුවන් කොහොමද මෙහෙම මොකද ඔය ගොඩක් දේවල් වෙන්නේ මේ දුෂ්කර ගම්බද ඉස්කෝලවලට වැඩිය ඔය නම තියෙන මේ හුඟක් ජනප්‍රියයි කියන එහෙම ඉස්කෝලවල ඇත්තම කතාව ඉතින් ඒවේ ඕවා යට ගහනවා බොරු කියන්න ඕනේ නැහැ ඉතින් මම දැකපු අත්දැකීම් මම කියන්නේ මොකද ඉස්කෝලේ කීර්ති නාමය රැකගන්නනේ ඉස්කෝලෙන් බලන්නේ ඒක ඉතින් හරිද වැරදිද කියන එක ගැන මම කතා කරන්නේ සමහර විට ඒ පැත්තෙන් හරි මොකද එක ළමෙක් දෙන්නේ හෝ ගුරුවරයෙක් හෝ වැරද්දක් කරාම මුළු ඉස්කෝලෙම වැරදි නැහැනේ. ඉතින් කොහොම හරි මේ මට මේක සමාජයට කියන්න අවස්ථාවක් හොය හේති. ඉතින් මට නේ මම ඇත්තටම මේ අමුතුවැස්සක් මගේ ඔළුවේ තිබ්බ ඒ සිද්ධි සමාජයට කියන්න අවස්ථාවකුත් කරගත්තා. අර ප්ලොට් එක ඔළුවට ආවට ඒක අස්සට මට මේ දෙන්න ඕන පණිවිඩෙත් මං හිතනවා මං ඒක සාර්ථක දුන්නා කියලා. හරින සතුටුයි ඔයාලා හරිම ආදරෙන් මේ කතාව වැළඳගත්තා. ඒ කියන්නේ මේ YouTube එකට දාන්න කලින් මම පේජ් එකේ දැම්මා. පේජ් එකට සෑහෙන ප්‍රතිචාර ලැබුණා. YouTube එකෙනුත් ඔයගොල්ලෝ YouTube එකේ අතර කතාව යන අතරමැද e-book එකත් දුන්නා. ඒක මම හිතපු නැති තරම් ප්‍රමාණයක් e-book එක මිලට ගත්තා. ඉතින් ඒ e-book එක බලලත් ගොඩක් අය කමෙන්ට්ස් දුන්නා. ඒක මාරම සතුටුයි. මොකද දැන් අර අපි නොමිලේනේ YouTube එකට නොමිලේ හෝ පේජ් එකට දෙන කතාවට ලැබෙන කමෙන්ට් එකට වැඩිය ඒක මුදලටත් අරගෙන ලොකු කමෙන්ට් එකක් දෙනකොට ඒක පුදුමාකාර සතුටක්. මොකද ඒක ගත්ත දේ මිලට ගත්ත දේ වැලියු කරනවා කියන එකනේ. ඉතින් ගොඩාක් ස්තුතියි. ඔයාලා හැමෝටම මේ කතාව මෙච්චර ආදරෙන් වැළඳගත්තට. ඔන්න දැන් කියන්න යන්නේ අමුතුවැස්සක් නම හැදුන හැටි. දැන් ඔන්න කතාව ලියලා දැන් ඉස්සෙල්ලම පළ කරන්න කලින් මම එක දිගට කොටස් 25ක් විතර ලියලා ඉන්නවා. ඊට පස්සේ තමයි දැන් මේක කියන්නේ කතාව ලියලා ඉවර නැහැ. දැන් පළ කරන්න පටන් ගන්නවා කියලා හිතුවේ 25ක් විතර ආවට පස්සේ ඊටු ටික ඒ අතරතුර ලියාගෙන යන්න පුළුවන්නේ. මොකද විශේෂයෙන් මට දැන් මේක පළ කරන්න ඕනේ කියලා හිතුනේ පෙබරවාරි මාසේ ආදරවන්තයින්ගේ මාසේ පළවෙනිදා කතාවක් දාන එක හොඳයි කියලා මට හිතුණා. මේක ඉතින් ආදර කතාවක් නිසා. දැන් ඔන්න දැන් කතාව හරි පළ කරන්න පුළුවන් තරමට කොටස් ටිකක් ලිව්වා. මගේ මිතුරිය කවර් පේජ් එක හදලා දුන්නා. කතාවට නමක් තමා නැති. දැන් මේ කාලේ දැන් ඔය ශ්‍රී ලංකාවේ ඉන්න කාලේ. ඉතින් අපි දෙන්න දැන් සතියක් තිස්සේ එක දිගට කතා වෙනවා. මේ නම හොඳයි නෑ මේක හොඳයි ආයි හොඳයි කියනවා රිජෙක්ට් කරනවා. ඔහොම ඒක නම් මේකට අර අපිට මේක වෙනස් කතාවක් නිසා අමුතු කියන නම පොඩ්ඩක් මුලින් ඉඳන්ම තිබ්බ ඔළුවේ. අමුතු ප්‍රේමයක්, අමුතු ප්‍රේමකවක් ඔය වගේ නම් ගොඩක් යෝජනා වුණා. හැබැයි එකක්වත් සෙට් උනේ නැහැ. අන්තිමට දැන් පෙබරවාරි 1 වෙනිදා දැන් කතාව දානවා කියලා හිටිය දවසේ වෙනකනුත් නමක් නැහැ. දැන් මම දැන් ඔෆිස් ඇරිලා ගෙදර ගිහිල්ලා තමයි කතාව ඉස්සෙල්ලම පෝස්ට් කරනවා කියලා හිතුවේ. දැන් ඔන්න දැන් ඔෆිස් ටයිම් එකත් ඉවරයි. තාම කතාවට නමක් නැහැ. එසේ මම දැන් ඔෆිස් ඇරිලා හස්බන්ඩ් එනකන් මේ අපේ මම ඉන්නේ උඩ පහළට ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට ඇවිල්ලා වාඩි වෙලා ඉන්න ගමන් WhatsApp එකෙන් දැන් කෝල් එකේ මගේ යාළුවත් එක්ක එයා එක් දවස්වල එයා හොස්පිටල් එකේ වර්ක් කරේ. එයාත් ඕෆ් වෙලා එන ගමන් දැන් එයා පාරේ එන ගමන් මම ඔෆිස් එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ ඉඳගෙන අපි දෙන WhatsApp එකකින් දැන් මේ නම ගැන කතාව. ඔහොම ඉන්නකොට එක පාටම මේ එයා කිව්වා මගේ යාළුවෝ පෝෂි ඉන්න ගුණසේන එක තියෙනවා මෙතන. එයා බොරැල්ලනේ හිටියේ. දැන් ගුණසේන බොරැල්ලේ ගුණසේන එක ගැන කියන්නේ.
පොඩ්ඩක් මම නිකන් ගිහිල්ලා දැන් මේ දවස්වල ට්‍රෙන්ඩින් පොත්වල තියෙන නම් මොන වගේද කියලා බලන්නම්. එතකොට පොඩි අයිඩියා එකක් එයි නමක් දාන්න කියලා. ඊසේ මං ගත්කටනක වැඩක් නැහැ බොරැල්ලගේ පොත් නැහැ කියලා. මොකද ගුණසේන පොඩි බ්‍රාන්ච් එකක්නේ බොරැල්ලේ තියෙන්නේ. මං ඉතින් ඒ හින්දා එන්න කිව්වා. නෑ නෑ ඒ වුණාට මම බලන්නම් කියලා ඔන්න මේ එයා දැන් ගියා. ඔය අතරේ මේ මං දැන් නැගිටලා එළියට එන්න එනවා. බැරිම තැන මං කිව්වා එක්කෝ දැන් මෙයා තාම ලයින් එකේ ඉන්න එක්කෝ ඔන්නෝහෙ නමක් නැතුව හරි ඕකේ නම දාමු. දැන් දැන් ගෙදර යන වෙලාවනේ ආත් යන්න මාත් යන්නම් එහෙම කියලා අඩි දෙක තුනක් යනකොට මේක පාරට මේ හොඳට අවුව පායලා තිබ්බ දවසක් පාට වැස්සක් කඩාගෙන වැටුණා. උඩෙත් නෑ අතේ. කොහමරි හස්බන්ඩ් ඇවිල්ලා හිටියේ මේ ගේට් එක ළඟට දුවලා ගිහිල්ලා වාහනේට නගිනකොට මාව ඉතින් හොඳටම තෙමිලා තෙත්ත වෙලා. ඒ කියන්නේ ඒක මේ වැස්ස අමුතු වැස්සක් කියන්නේ මම දැන් මං දන්නව ඇති මේ මං හිටියේ බත්තරමුල්ලේ සෙත් සිරිපාය බිල්ඩින් එකේ. මං එතනින් නැගලා එහා පැත්තේ තියෙනවා සුහුරුපාය බිල්ඩින් එක පාස්පෝර්ට් ඔෆිස් එක තියෙන්නේ. මේ දෙක ඉතින් මේ අල්ලපු ඇට එක ළඟනේ. මම සෙත් සිරිපාය ළඟින් වාහනේ නැගලා සුහුරුපාය බිල්ඩින් එකේ අර අනිත් පැත්තේ ගේට් එක පහු කරනකොට මෙන්න වැස්ස නැවතිලා ආයි හොඳට අවුව වැටිලා. මං ඉතින් දැන් ඒ වෙලාවේ ආයි කතා කරේ නෑ පෝෂිට කෝල් එක ඉවරයි. ආයි ගෙදර ගිහිල්ලා දැන් මේක දානවද නැද්ද කියලා ඉතින් 7:00 විතර කෝල් එක ගත්තා. මං කිව්වා ඔන්න ඔහේ අද මොකක් හරි කමන්නේ දාලා නමක් දාලා මට කවර් එක හදලා දෙන්නකෝ මම මේක පෝස්ට් කරනවා කියලා. ඒක අහලා මෙයා මේ දැන් ආයි පෝෂිටේ කැමතිම නෑ මේ නමක් නැතුව කතාව දානවාට. දැන් මෙයා කියනවා මට එක ඔය එයා ගුණසේන එකේදී මේ බලපු පොත්වල නම් සෙට් එක. ඒතර මං ඇහුවා ඇයි ඒ වෙලේ ගෙදර ගියේ නැන්ද ගුණසේනකේ ඔච්චර වෙලා මේ හිටියද තවත් පොත් හොය. එතකොට එයා කියනවා කොහේ යන්නද එළියට බහිනකොටම වැස්සක් පහින්න ගත්තනේ. මං ඉතින් ආයි ගිහිල්ලා පොත් නම් බැලුවා කියලා. ඊට මං කිව්වා අපෝ ඒ වැස්සට මාවත් අහුණා. ඒක නම් මහ අමුතු වැස්සක් මාව තෙමන්නවද කොහෙද ඒක වැහලා තියෙන්නේ කියලා. එතකොට පෝෂිකින ඔය තියෙන්නේ මං මොකද්ද? නාකින නම මොන නමද? අය කතාවේ නම අමුතු වැස්සක් ඕකේ මරු නම කතාවකට නියමයි. එහෙම කිව්වා. එච්චරයි මට ඇහුනේ. කව පේජ් එකට ඒ නම දාලා කව පේජ් එක හැදුවා. අන්තිමට මේ ඔය නමින් කතාව ගියා. ඊට පස්සේ දැන් මේක කතාව පළ වුණාට පස්සේ මේ නම කතාවට ගලපන්න ඕනේ කොහොමද කියන එකත් ලොකුවට මගේ ඔළුවේ තිබ්බේ නැහැ. හැබැයි මං හිතනවා අර අන්තිම එපිසෝඩ් එකේ ඒ අන්තිම වචන ටික අන්තිමටම තියෙන ඩයලොග්ස් දෙක ටික මාන්නයගේ දේවන්ගේ ඒ නමත් ගැලපිලා ගියා කියලා. ඉතින් මේ ඔහොම තමයි නම හැදුනේ. ගොඩාක් ස්තුතියි. ඔයාලා හැමෝටම මේ කතාව මෙච්චර ආදරෙන් වැළඳගත්තට. ඉතින් අලුත් කතාවක් අරන් ඉක්මනට එන්නම්.